අපි දැන් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන විෂය ඉගෙන ගන්නයි යන්නේ. දැන් අපිට මේක ඇත්තටම මොකටද මේක වැදගත් වෙන්නේ? අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ අපිට වැදගත් වෙන දෙයක්නේ. එතකොට දැන් අපි බලමු අපිට මේක මොනවටද වැදගත් වෙන්නේ කියලා. වැදගත් වෙන්නේ අපිට කම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් පරිගණක විද්‍යාවේදී. ඊළඟට මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණයේදී. හරි. ඊළඟට අපිට වැදගත් වෙනවා තාර්ක පරිපථ නිර්මාණයේදී. ඒ කියන්නේ ලොජික් සර්කිට් නිර්මාණයේදීත් අපිට මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් මේක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ අපිට ඊටත් අමතරව ඉතාමත්ම වැදගත් වෙනවා පරිගණක භාෂා ඉගෙන ගැනීමේදී. පරිගණක භාෂාවල තර්ක කොටසක් වෙනම එනවා. අපි පරිගණක භාෂා ඉගෙන ගැනීමේදීත් අපිට මේවා ඇතැම් අවස්ථා ප්‍රයෝජනවත් වෙනවා මේ භාෂාව ලේසියෙන්ම හඳුනා ගන්න. ඒ වගේම තමයි අපි දැන් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කලින් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපිට හම් වෙන ප්‍රධාන වශයෙන් සංඥා වර්ග දෙකක් අපිට හම් වෙනවා. ඒ සංඥා වර්ග දෙක අපි ඉගෙනගෙන ඉන්න ඕනේ. ඉගෙනගෙන තමයි අපි ඊළඟට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න යන්න වෙන්නේ. එතකොට අපි දැන් මේ අපිට හම්බෙන ප්‍රධාන සංඥා වර්ග දෙකෙන් පළවෙනි එක තමයි ප්‍රතිසම සංඥා. එහෙම නැත්නම් ඇනලොග් සිග්නල්ස්. ඊළඟට අපිට හම්බෙනවා දෙක සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල්ස්. මොකද දැන් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපිට මුණ ගැහෙන්නේ ඇත්ත වශයෙන්ම ඇනලොග් සර්කිට්ස් එහෙම නැත්නම් ඩිජිටල් සර්කිට්ස්. ওই දෙක තමයි අපිට මුණ ගැහෙන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී. දැන් අපි බලමු ප්‍රතිසම සංඥා කියන්නේ මොනවද කියලා හඳුනගන්න. අපි ප්‍රතිසම සංඥා කියනවා ඇනලොග් වේව්ස් වලට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. වෝල්ටීතාවය හෝ ධාරාව. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දැන් මුලින් කතා කළා වෝල්ටීතාවයත් ධාරාවත්. මේ ඉලෙක්ට්‍රොනික පරිපථ වලින් කරන්නේ වෝල්ටීතාවය හෝ ධාරාව පාලනය කරන එක. එතකොට දැන් මේ සංඥාවක් නිර්මාණය වෙන්නේ මේ වෝල්ටීතාවයේ හෝ ධාරාවේ යම් වෙනස් වීමක් මත තමයි සංඥා නිර්මාණය වෙන්නේ. ඒතකොට දැන් මේක අපි හඳුනගමු කොහොමද මේක වෙන්නේ කියලා. අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ වෝල්ටීතාවයේ හෝ ධාරාවේ නියත අගයක නොරැඳී. එහෙම නැත්නම් දෙකේම වෝල්ටීතාවයේ ධාරාවේ නියත අගයක ඉන්නේ නැතුව සුමට විදියට ඇති වෙන වෙනස් වීම මත. හරි. ප්‍රතිසම සංඥා හට ගන්නවා. මොකක්ද මේ කියන්නේ කියලා අපි බලමු. මේක දැන් සාමාන්‍යයෙන් අපිට මෙහෙම කිව්වට තේරෙනවා මදිනේ. අපි බලමු දැන් කොහොමද මේ ඇනලොග් සංඥාවක් එහෙම නැත්නම් ප්‍රතිසම සංඥාවක් අපි කොහොමද හටගන්නේ කියලා. දැන් මෙන්න බලන්න අපි හඳුනා ගන්නවා. දැන් අපි හිතමු මේ අවස්ථාව අපි කියලා දෙනවා 0.V වෝල්ට්. ඒතර 5 වෝල්ට්. එතකොට මේ උපරිම අවස්ථාව, මේ අවම අවස්ථාව. එතකොට දැන් අපි මෙතනදී කියන වෝල්ටීතාවය හෝ ධාරාවේ නියතාගයක නොරැඳී. නියතාගයක නැහැ. එතකොට දැන් මෙතන බලන්න බිඳුවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා මේක උපරිම 5 අවස්ථාවට ඇවිල්ලා ආයි ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා ආපහු බිඳුවට එනවා. එතකොට මේ 0.5 අතරේ හැම අවස්ථාවකම තියෙන 1 2 3 ඔය විදිහට ඒ විදිහට මෙහෙම දිගටම යනවා. මේකට තමයි අපි කියන්නේ වෝල්ටීතාවය හෝ ධාරාවේ නියතාගයක නොරැඳී සුමට ලෙස ඇති වෙන වෙනස්කම් මත ප්‍රතිසම සංඥාව හට ගන්නවා කියලා. එතකොට මේකේ ඇත්තටම අවස්ථා ගොඩයිනේ. 5යි 0 අතරේ අවස්ථා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඕක තමයි ඇනලොග් සංඥාව. ඇනලොග් අපි තව බලමු සයින් වේව් එකක් මේ අපි කියන්නේ මේකට සයින් වේව් කියලා. සයින් ආකාර තරංගයක්. අපි මේවා මුලින් කතා කරලා තියෙන්නේ. එතකොට දැන් අපි බලමු මේ තියෙන්නේ ඔය සයින් ආකාර තරංගයක නියම හැඩය වෝල්ටීතාවයක් අපි පරීක්ෂා කරනකොට ඊළඟට බලමු අපි මේ සෝටූත් වේව්. සෝටූත් වේව් කියන්නේ මොකක්ද? මේකත් ඇනලොග් තරංග ගණයට අයිති වෙන එකක්. එතකොට මේක කොහොමද මේක ඇනලොග් තරංග ගණයට අයිති වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් මෙන්න බලන්න මෙතන ඉඳන් මේ වෝල්ටීතාවේ ඉහළ යනවා. එකපාරට පහළට එනවා.
නමුත් ආපහු ඉහළට යනවා ක්‍රමක්‍රමයෙන් යන්නේ නේ. අන්න එතකොට මේකත් අතරමැදි අවස්ථාවක් තියෙනවනේ. මේ වෝල්ටීයතාවයේ අවම අවස්ථාව, මේ උපරිම අවස්ථාවයි අවම අවස්ථාවයි අතරේ අවස්ථාවක් මෙතන තියෙනවා. එහෙමනම් මේකත් ඇනලොග් සංඥාවක්. අපි බලමු තවත් ඇනලොග් සංඥාවක්. අපි මේක සෝටූත් කියලා කියනවා. කියත් දෙති ආකාර තරංගයක් කියලා. කියත් දෙති ආකාරයට පිහිටන නිසා අපි කියත් දෙති ආකාර තරංගයක් කියලා කියනවා අපි මේකට. අපි දැන් ඊළඟට බලමු ත්‍රිකෝණාකාර තරංගයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට සාමාන්‍යයෙන් මේ ත්‍රිකෝණයක හැඩයේ තියෙන තරංගයක්. අපි ඒකට කියනවා ට්‍රයැන්ගියුලර් වේව් කියලා. මේකයි තියෙන්නේ ඇනලොග් තරංග වලට. මොකද මේකෙත් තියෙන්නේ අර උපරිම අවස්ථාවත් අවම අවස්ථාවත් අතරේ අවස්ථාව තියෙනවානේ. ක්‍රමක්‍රමයෙන් තමයි උපරිම අවස්ථාවට යන්නේ. ආයි ක්‍රමක්‍රමයෙන් තමයි අවම අවස්ථාවට එන්නේ. එතකොට මේ ඔක්කොම ඇනලොග් වේව් හැටියට තමයි අපි ගන්න. අපි දැන් ඩිජිටල් සංඥා හඳුනා ගන්න බලමු. දැන් ඇත්තටම මොකක්ද මේ ඩිජිටල් සංඥාවක් කියන්නේ? අපි දැන් මුලින් ඉගෙන ගත්තා ඇනලොග් සංඥාවල පහළ වෝල්ටීයතා මට්ටමේ ඉඳන් ඉහළ වෝල්ටීයතා මට්ටම දක්වා අතරමැදි අවස්ථා පවතින වෝල්ටීයතාවේ. එතකොට සංඛ්‍යාංක සංඥා, ඒ කියන්නේ සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල් වලදී වෝල්ටීයතාවේ හෝ ධාරාවේ ඇති වෙන්නේ අවම අවස්ථාවත් ඊට ඉහළ අවස්ථාවත් යන අවස්ථා දෙකක් විතරයි. ඒ කියන්නේ අපි හිතමුකෝ උදාහරණයක් හැටියට වෝල්ට් බිඳුව එක අවස්ථාවක් හැටියට අරගෙන ඊළඟ අවස්ථාව අපි හිතමු උපරිම අවස්ථාව වෝල්ට් 5 කියලා 5යි. ඒතර ওই දෙක තමයි හැමතිස්සෙම ඇති වෙන්නේ. බිඳුව 5 වගේ. ඒ කියන්නේ සංඛ්‍යාංක සංඥාවක් කියන්නේ තුන්වෙනි අවස්ථාවක් විදුලිය හෝ ධාරාවේ නැහැ. අවස්ථා දෙකයි තියෙන්නේ. ඒතකොට අපි දැන් ඒක තවදුරටත් පැහැදිලි කරගන්න බලමු. මොකද හොඳට මතක තියාගන්න ඇනලොග් සංඥාවකුත් ඩිජිටල් සංඥාවකුත් වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු උඩ. ඒතකොට දැන් මේ තියෙනවා මෙතන අපි හිතමු අපි මේ තරංග හැඩයට කියනවා ස්ක්වෙයාර් වේව් කියලා. එතකොට මේ පහළ මට්ටම අපි 0යි වෝල්ට් කියලා උදාහරණ හැටියට ගමු. එතකොට ඉහළ මට්ටම 5යි කියලා ගමු. දැන් ඔන්න මේ අවස්ථාවේදී 0 ඉඳන් ඇවිත් ක්ෂණයකින් වැඩි වෙලා 5 දක්වා නැවත 5 මට්ටමේ පවතිනවා. ප්‍රතිලා ආයි නැවත පහළට එනවා ක්ෂණයකින්. ඊළඟට නැවත 0 මට්ටමේ පවතිනවා. මේ විදිහට ඒ කියන්නේ 5.5 වගේ යන වෝල්ටීයතා මට්ටමක් තමයි මේ ඩිජිටල් සංඥාවේ තියෙන්නේ. දැන් ඩිජිටල් සංඥාව කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. වෝල්ටීයතා මට්ටම් දෙකයි. ඇනලොග් සංඥාවේ ඒකේට වඩා වෙනස්. කියන්නේ මේකේ තියෙන්නේ අවස්ථා දෙකක් විතරයි. එතකොට දැන් අපි බලමු ඊළඟට දැන් මේ සංඥා අපි මේ වෝල්ටීයතා මේ 5 සහ 0 උනාට අපි සාමාන්‍යයෙන් ඩිජිටල් සංඥාවලදී අපි එක බිඳුව හැටියට ගන්නවා. එතකොට අපි මෙතන වෝල්ටීයතා මට්ටම කීය වුණත් අපි හයි අවස්ථාව ඉහළ අවස්ථාව එක හැටියටත් පහළ අවස්ථාව බිඳුව හැටියටත් අපි හිතමුකෝ මෙතන on මෙතන off කියලා. නැවත on off මෙන්න මේ විදිහට අපි අරගන්නවා. එතකොට එක බිඳුව කියන ආකාරයට අපි මේ ඩිජිටල් සංඥාවලදී මේ හඳුන්වනවා. එතකොට මේක හොඳට මතක තියාගන්න ඉදිරියේදී මේක ඉතාමත් වැදගත් වෙනවා. අපිට මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණයේදී ලොජික් පරිපථවලදීත් අපිට ඉතාමත් මේක වැදගත් වෙන නිසා. ඇත්තටම මේ තාක්ෂණය තමයි අපි දැනට භාවිතා කරන පරිගණකවල අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන සංඥා ක්‍රමය. එතකොට අපි මේ පරිගණකවලට කියනවා ඩිජිටල් කම්පියුටර්ස්. එහෙම නැත්නම් බයිනරි කම්පියුටර්ස් කියලා. දැන් මොකද අපි මේකට බයිනරි කම්පියුටර්ස් කියන්නේ?
මොකද බයිනරි කම්පියුටර්ස් කියන්නේ අපි මේ ඩිජිටල් සංඥා හැමතිස්සෙම හැදිලා තින්නේ අවස්ථා දෙකකින්. 1 සහ 0. එතකොට 1 සහ 0 කියන අවස්ථා දෙකෙන් මේක හැදිලා තියෙන නිසා අපි මේකට කියනවා බයිනරි නම්බර්ස්. මොකද සංඛ්‍යා දෙකක් විතරයි අපි මේකට එකතු කරගන්නේ. එහෙමනම් අපි ඒකට කියනවා බයිනරි නම්බර්ස් කියලා. එතකොට මේ බයිනරි කම්පියුටර්ස් කියන්නේ අපි ඒකයි. එතකොට මේ මයික්‍රෝප්‍රොසෙසර් එකේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ මේ බයිනරි සංඛ්‍යා මුල් කරගෙන තමයි මේ මයික්‍රෝප්‍රොසෙසර් එක ක්‍රියාත්මක වෙන්නේ. මොකද පරිගණකය කියන්නේ සම්පූර්ණයෙන්ම මයික්‍රෝප්‍රොසෙසර් එක තමයි පාලනය වෙන්නේ මයික්‍රෝප්‍රොසෙසරේ මගින්. එතකොට අපි හිතමුකෝ දැන් මේ අපි එක බිඳුව දැන් අපි දන්නවා මේ අපි බොහෝ දුරට මේ අපි ලියන පරිගණක කෝඩ් එකක් අපි ඒක කම්පයිල් කරලා අපි ඒක එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කරලා අපි මේක එක බිඳුවට හරව ගන්නවා. ඒක අපි දන්නවා මේ සාමාන්‍යයෙන් අපිට low level language කියලා කියනවා. එක බිඳුවකින් ඉන්නේ. ඒක අපිට බොහොම සංකීර්ණයි. එතකොට මෙතනදී ඇත්තටම මේ පරිගණකයේ අභ්‍යන්තරයේදී මේ සාමාන්‍යයෙන් මේ බයිනරි සංඛ්‍යා ඇත්තටම එක බිඳුව කියලා ගත්තට මේ ඇතුලේදී ඉලෙක්ට්‍රිකල් ඉම්පල්සස් වගේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් වෝල්ටීයතාවයන් ඉහළ යෑම පහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ දැන් අපි මේතන එක බිඳුව කියලා මේ අවස්ථාව දීලා අපි මයික්‍රෝප්‍රොසෙසර් එකකින් ක්‍රියාකාරීත්වය කරගත්තට මයික්‍රෝප්‍රොසෙසර් එක හරහා අපි කරන්නේ වෝල්ටීයතා මට්ටම් ඉහළ ගෙනියෑම පහළ ගෙනියෑම. ඒ කියන්නේ එක් බිඳුව අවස්ථාවට වෝල්ට් බිඳුව හැටියටත් එක අවස්ථාවට වෝල්ට් අපි උදාහරණයක් 5 කියමුකෝ. මේ මට්ටම වෙනස් වෙන තැන් තියෙනවා. එතකොට මේ නමුත් අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේවට බයිනරි කම්පියුටර්ස් එහෙම නැත්නම් බයිනරි නම්බර්ස් හැටියට තමයි අපි මේවා සඳහන් කරන්නේ. ඒතකොට දැන් මේක හොඳට ඔයගලන්ට මතක තියෙන්න ඕනේ මේ පරිගණකවලට අපි ඩිජිටල් කම්පියුටර්ස් කියලා කියන්නේ. එයි එතකොට මේවා අභ්‍යන්තරයේ තියෙන මයික්‍රෝප්‍රොසෙසර් එක මයික්‍රෝචිප් එක ක්‍රියාත්මක වෙන්නේ මේ එක බිඳුව. එහෙම නැත්නම් බයිනරි නම්බර්ස් වලින් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. මයික්‍රෝප්‍රොසෙසර් එකේ වගේම මයික්‍රෝ කන්ට්‍රෝලර් වලදීත් එතකොට ඒකෙදිත් අපිට මේ සාමාන්‍යයෙන් මේ විදිහටම තමයි ඩිජිටල් සංඥා වලින් තමයි මයික්‍රෝ කන්ට්‍රෝලරයත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මයික්‍රෝ ප්‍රොසෙසර් එකත් මයික්‍රෝ කන්ට්‍රෝලරයත් අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. ඒවා අපි අනාගතයේදී ඉදිරි පාඩම් වලදී මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණයේදී අපි ඉගෙන ගන්නවා. නමුත් මේවා වෙනස් වුණාට මයික්‍රෝ කන්ට්‍රෝලරයත් මයික්‍රෝ ප්‍රොසෙසර් එකත් වෙනස් වුණාට අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වෙන සංඥා ඇත්තටම ඩිජිටල් සංඥා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක මතක තියාගත්තාම දැනට හොඳටම ඇති. අපි බලමු මේක තවදුරටත් පැහැදිලි කරගන්න. දැන් මෙතනදී ඔන්න බලන්න වෝල්ට් 1.5 හැටියටත් වෝල්ට් බිඳුව හැටියටත් අපි මේ ස්ක්වයර් වේව් ඩිජිටල් සංඥාවේ අපිට දැක ගන්න පුළුවන්. එතකොට 1 කියන්නේ හයි අවස්ථාව. එතකොට ඒක 5 හැටියටත් බිඳුව කියන්නේ 0 එහෙම නැත්නම් not volt කියන අවස්ථාව බිඳුව අවස්ථාව. මෙන්න මේ විදිහට අපිට මතක තියාගන්න මේක ඉදිරියේදී අපේ හැම පාඩමකදීම වගේ ඒ කියන්නේ ලොජික් පරිපථවලදී වගේම මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණයේදීත් අපිට මේක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ හයි අවස්ථාව මේ ලෝ අවස්ථාව හැටියට. එතකොට අපි දැන් බලමු ඊළඟට දැන් මේකේ අපිට මතක තියෙන්න ඕනේ ඩිජිටල් වේව් එකකුත් ඇනලොග් වේව් එකකුත් අතර වෙනස තමයි අපිට මතක තියෙන්න ඕනේ. එතකොට දැන් මතක තියාගන්න එක හැටියට අපි ගන්නවා ලොජික් හයි කියලා කියනවා. එහෙම නැත්නම් එච් අකුරෙන් අපි සඳහන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හයිච් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පහයි කියලා දෙන්නත් පුළුවන්. මේ මොන එක ගත්තත් එක අවස්ථාව තමයි අපි මේ සටහන් කරන්නේ. ඊළඟට බිඳුව හැටියට සටහන් කරාම මතක තියාගන්න ලොජික් ලෝ. එතකොට ලොජික් ලෝ කියලා යම් කිසි තැනක කිව්වොත් ලොජික් ලෝ කියලා කිව්වොත් එතන බිඳුව කියන එක මතක තියාගන්න. එතකොට L කියලාවත් ලෝ කියලාවත්
not v ඒ කියන්නේ not volts කියලාවත් මේ හැම එකකින්ම කියන්නේ බිඳුව. එක කියන්නේ මොකද්ද බිඳුව කියන එක මොකද්ද කියන එක දැන් ඔයගොල්ලෝ හොඳට දන්නවා. දැන් අපිට logic gates වලදී අපිට ඉදිරියේදී මුණ ගැහෙනවා මෙන්න මේ විදිහට එක සහ බිඳුව. එහෙම නැත්නම් පහ සහ බිඳුව. එහෙම නැත්නම් HL high සහ low. මේ විදිහට අපිට මුණ ගැහෙනවා. මෙන්න මේවා අපි මතක තියෙන්න ඕනේ. එක කිව්වොත් මේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ටිකම ඔක්කොම මතක තියාගන්න. එක කිව්වොත්. එහෙම නැත්නම් බිඳුව කිව්වොත් මේ ටිකම. මේක මතක තියෙන්න ඕනේ මොන දේ කරන්නත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී. දැන් අපි බලමු බයිනරි නම්බර්ස් කියන්නේ මොනවද? බයිට් කියන්නේ මොනවද? බිට් කියන්නේ මොනවද? මෙන්න මේව පොඩ්ඩක් හඳුනගමු. දැන් අපි මුලින් කතා කරා ඩිජිටල් සංඥාවලදී අපි ඩිජිටල් කම්පියුටර්ස් එහෙම නැත්නම් බයිනරි කම්පියුටර්ස් අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ එක බිඳුව කියන මේ ඩිජිටල් සංඥාවලින්. ඒවට අපි කියනවා බයිනරි නම්බර්ස් කියලා. අපි ඇයි මේවට බයිනරි නම්බර්ස් කියලා කියන්නේ? දැන් මේ සංඛ්‍යාව අපි පොඩ්ඩක් බලමු. මේ සංඛ්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ එක බිඳුව කියන සංඛ්‍යා දෙකකින් විතරයි. එතකොට මේ සංඛ්‍යා දෙකෙන් එහාට තුන්වෙනි සංඛ්‍යාවක් මේ සංඛ්‍යාවේ නැහැ. එහෙමනම් සංඛ්‍යා දෙකයි. අපි මේ බයිනරි කියන්නේ ඇත්තටම අවස්ථා දෙකයි කියන්න අදහස. බයිනරි නම්බර්ස්. එතකොට මේ අපි සංඛ්‍යා දෙකකින් පමණක් නිර්මාණය වෙන නිසා අපි කියනවා මේකට බයිනරි නම්බර් එකක් කියලා. එතකොට අපි දැන් දන්නවනේ බයිනරි නම්බර්ස් කියන්නේ මොනවද කියලා. හරි. එතකොට ඊළඟට අපි බලමු මේ එක බිඳුව. එහෙම නැත්නම් එක. මේ එක සංඛ්‍යාවකට අපි කියනවා එක බිට් එකක් කියලා. එක බිට් එකක්. ඒ කියන්නේ අපේ සංඥාවේ ඉහළ අවස්ථාව පහළ අවස්ථාව. ඉහළ අවස්ථාව එක හැටියට ගත්තාම අපි පහළ අවස්ථාව බිඳුව හැටියට ගන්නවා. එහෙමනම් ඉහළ අවස්ථාව එක බිට් එකකුත් පහළ අවස්ථාව තව බිට් එකක් හැටියට අපි ගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ බිට් 8ක් එකතු වෙලා එක බිඳුව බිට් 8ක් එකතු වෙලා එක බයිට් එකක් නිර්මාණය වෙනවා. එක බයිට් එකක් නිර්මාණය වෙනවා. එතකොට අපි දැන් හොඳට තේරෙනවනේ බිට් කියන්නේ මොකක්ද? බයිට් කියන්නේ මොනවද? බයිනරි නම්බර්ස් කියන්නේ මොනවද? එතකොට මේ සංඛ්‍යා භාවිතා කරලා තමයි පරිගණක අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ බයිනරි සංඛ්‍යා ගැන තවදුරටත් පැහැදිලි කරගන්න බලමු. අපි දැන් 4 bit ඒ කියන්නේ bit 4කින් සමන්විත සංඛ්‍යාවකට අපි කියනවා නිබල් එකක් කියලා. එතකොට මේ නිබල් සංඛ්‍යාවක්. එතකොට අපි මේකෙදී අපිට පුළුවන් වෙනවා බිඳුවේ සිට 15 දක්වා එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන් 16ක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුවයි ඉඳන් 1 දක්වා එකිනෙකට වෙනස් වූ සංඛ්‍යා 16ක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් 4 bit නිබල් එකකදී. එතකොට අපි දැන් ඊළඟට බලන්න ඕනේ අපි දැන් මේක ඉස්සල්ලාම බැලුවේ 4 bit එක. ඊළඟට දැන් අපි බලමු 8 bit සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ 8 bit සංඛ්‍යාවකට අපි කියනවා අපි මුලින් කතා කරා 1 byte කියලා. ඒතකොට 1 byte කියලා කිව්වොත් කොහෙද හරි අපි දන්නවා 8 bit සංඛ්‍යාවක් කියන එක. ඒකෙදි අපිට පුළුවන් වෙනවා බිඳුවේ සිට 255 දක්වා වූ ඒ කියන්නේ 256ක් එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා මේ 1 byte එහෙම නැත්නම් 8 bit සංඛ්‍යාවකදී. ඒ වගේම අපිට ඊළඟට බලමු 16 bit සංඛ්‍යාවක්. 16 bit සංඛ්‍යාවක්. එතකොට මේ 16 bit කියලා කියන්නේ අපි අර මුලින් කතා කළා වගේ එක බිඳුව හරි බිඳුව හරි මේ එක bit එකේව 16ක්. මේවා සාමාන්‍ය 16 bit කියන්නේ අපි දන්නවා 2 bytes. bytes දෙකක් එකතු වෙලා. ඒ කියන්නේ 8 දෙකක් එකතු වෙලා තමයි මේ 16 bit සංඛ්‍යාව නිර්මාණය වෙන්නේ. එතකොට අපි ඒක හන්දා කියනවා මේකට 2 byte සංඛ්‍යාව. 2 byte සංඛ්‍යාවක් කිව්වත් 16 bit කිව්වත් දෙකම එකයි.
එතකොට මෙතනදී මෙන්න මේ විදිහට තමයි මේක නිර්මාණය වෙලා තින්නේ. මේ එක බයිට් එකක්, මේ තව බයිට් එකක්. මෙතන බිට් සංඛ්‍යාව 16ක් තියෙනවා. ඒ වගේම මෙතනදී අපිට පුළුවන් වෙනවා එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන්. 0 ඉඳන් 65535ක්, ඒ කියන්නේ 65536ක් එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා 16 bit සංඛ්‍යාවකින්. දැන් ඊළඟට අපි බලමු 32 bit සංඛ්‍යාවක් අපිට කොහොමද හඳුනගන්න පුළුවන් වෙන්නේ කියලා. 32 bit සංඛ්‍යාවක් කියන්නේ 4 byte සංඛ්‍යාවක්. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ විදිහට 8 මේ විදිහට 8 ඒවා 4ක් එකතු වෙලා තමයි මේ කියන්නේ බයිට් 4කින් සමන්විත සංඛ්‍යාවකට තමයි අපි 32 bit සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට මේකේ අපිට පුළුවන් වෙනවා එකිනෙකට වෙනස් වුණු සංඛ්‍යාවන් බිලියන 4ක් විතර අපිට නිර්මාණය කරගන්න. බිලියන 4ක් විතර. ඒක අතිවිශාල සංඛ්‍යාවක්. අපිට මේ සංඛ්‍යා ගැන මේවා ඉදිරියේදී ඉලෙක්ට්‍රොනික ඒ වගේම පරිගණක පාඩම්වලදී අපිට අවශ්‍ය වෙනවා. ඒ හන්දා අපි මේ සංඛ්‍යා දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත් වෙනවා. අපි දැන් ඊළඟට බලමු කොහොමද කියලා. 64 bit නිර්මාණය වෙලා තියෙන්නේ. 64 bit සංඛ්‍යාවක අපිට 8 byte තියෙනවා. එතකොට මේ bit 64කින් තමයි මේක නිර්මාණය වෙලා තින්නේ 8 byte. එතකොට 8 ඒවා අපිට තියෙනවා 8ක් එකතු වෙලා තමයි මේක නිර්මාණය වෙන්නේ. එතකොට මෙතනදී අපිට සාමාන්‍යයෙන් ඉතාමත් ඉහළ සංඛ්‍යාවක් එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන් තියෙනවා. ක්වින්ට්‍රිලියන් 18ක් විතර 18ක් විතර අපිට පුළුවන් වෙනවා එකිනෙකට වෙනස් වූ සංඛ්‍යාවන් මේකෙදි නිර්මාණය කරගන්න. ඉතාමත් අධික සංඛ්‍යාවක් මේක. අපිට ගණනය කරන්න පවා අමාරු සංඛ්‍යාවක්. ඒක නිසා හොඳට මතක තියාගන්න 64 bit සාමාන්‍යයෙන් අපි ඉදිරියේදී අවශ්‍ය වෙනවා. මේ 64 bit කිව්වම ඉතාමත් අධික සංඛ්‍යා පරාසයක් තියෙන සිස්ටම් එකක්. ඒ කියන්නේ බයිනරි සිස්ටම් එකක් තමයි අපිට මේ 64 bit කියන්නේ. ඒකෙන් අපිට ගොඩාක් වැඩ ගන්න පුළුවන්. අපි දැන් ඊළඟට බලමු. ඊළඟ පාඩමේ ලොජික් ගේට්ස් ගැන ඉගෙන ගන්න බලමු.